ඔයාලා තාමත් YouTube එකට යන්නේ Microsoft Edge එකෙන් හරි Chrome එකෙන් හරිද? ඉතින් අද බලමු කොහොමද YouTube එක PC එකට හරියටම install කරගන්න කියලා. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. වගේ bell notification එක on කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට දාන වීඩියෝ ඔයාගේ ළඟටම එකෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ හදන like එකක් වගේම comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් අපි දැන් බලමු මේ වැඩේ කොහොමද හරියටම කරගන්න කියලා. ඉතින් ඔයාලා මුලින්ම වෙනද වගේ ඔයාලා YouTube එකට යන Microsoft Edge එකට හරි Chrome එකට හරි යනවනේ මම වෙන විදිහට Chrome එක open කරගන්නවා. ඉතින් Chrome එක open කරගත්තට පස්සේ ඔයාලා මෙතන වෙනද වගේම YouTube කියලා search කරගන්න ඕන. search කරන් පස්සේ මෙන්න මේ වගේ තමයි interface එක බලා ගන්න පුළුවන්. මෙන්න මේක click කරන්න. ඉතින් ඊට පස්සේ YouTube එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙන ඩොට් තුනක icon එක. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙන cast, save and share කියලා option එක. මෙන්න මේකට යන්න. ඉතින් මේකට ගියන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් install YouTube කියලා. ඉතින් ඔයාලා මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් install app YouTube. ඉතින් මෙන්න මෙතනින් අපි cancel දෙන්න නැතුව install තමයි දෙන්න ඕන. හරි ඉතින් install වුණාට පස්සේ මෙන්න මෙතනින් අපිට task bar එකට මේක interface වෙන්න ඕනද කියලා අහනවා. ඉතින් මම මෙතනින් මෙන්න මෙතන yes දෙනවා. හරි මෙන්න මේ විදිහට ඔයාලට YouTube එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන task bar එකෙත් ඔයාලට YouTube එක බලා ගන්න පුළුවන්. task bar එක ගන්න අර notification එක cancel කරන්න උනත් පුළුවන්. එතකොට task bar එකේ මේක පෙන්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද වීඩියෝ එක තියෙන්නේ. ඉතින් වීඩියෝ හොඳ නම් like එකක් දාන්න. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහින් ඉන්න මම දෙනුස් ටෙක්නික්